එක කැම්පස් එකක යාළුවෝ 4 දෙනෙක් හිටියා. එක දවසක් රෑ මේ කට්ටිය පාටි දාලා සින්දු කියලා මාරම විනෝදෙන් කාලය ගත කළා. රෑ එළි වෙනකම්ම විනෝද වුණු නිසා පහුවදා තියෙන විභාගය ගැන හිතන්නවත් මේ අයට වෙලාවක් තිබුණේ නැහැ. ඉතින් කවුරුත් පාඩම් කළෙත් නැහැ. උදේ වුණාම තමයි කට්ටියටම ප්‍රශ්නේ තේරුනේ. දැන් කොහොමද විභාගෙට මූණ දෙන්නේ? ඉතින් 4 දෙනාම එකතු වෙලා පොඩි සැලැස්මක් හැදුවා. මෙයාලා ඇඳුම්වල ග්‍රීස්, දූවිලි, මඩ එහෙම ගාගෙන හරිම අමාරුවෙන් ඉන්නවා වගේ පීඨාධිපතිතුමා හම්බ වෙන්න ගියා. ගිහින් බොරු කතාවක් කිව්වා. සර්, අපි ඊයේ රෑ යාළුවෙක්ගේ වෙඩින් එකකට ගියා. එනකොට අපේ වාහනේ ටයර් එකක් විපුරුණා. ස්පෙයා වීල් එකක් තිබුණෙත් නැහැ. ඒ නිසා අපි වාහනේ තල්ලු කරගෙන තමයි කැම්පස් එකට ආවේ. අපි මේ ඉන්න මහන්සියත් එක්ක අපිට දැන් විභාගේ ලියන්න අමාරුයි. පීඨාධිපතිතුමා මේ කතාව අහගෙන ඉඳලා කල්පනා කළා. එතුමා ටිකක් වෙලා ඉඳලා කිව්වා, හරි කමක් නැහැ. ඔයාලට මම දවස් 3කින් ආයේ පරීක්ෂණයක් තියන්නම්. එදාට එන්නකෝ පියා. යාළුවෝ 4 දෙනාට හරිම සතුටුයි. දවස් 3ක් තියෙන නිසා කට්ටියම එකතු වෙලා හොඳට පාඩම් කළා. විභාගේ දවසේ මෙයාලා වෙලාවටම ගියා. පීඨාධිපතිතුමා කිව්වා මේක විශේෂ විභාගයක් නිසා 4 දෙනා කාමර 4කට ගිහින් ලියන්න ඕනේ කියලා. හොඳට පාඩම් කරලා හිටපු නිසා මෙයාලට ඒකේ ගැටලුවක් තිබුණේ නැහැ. කට්ටියම ගිහින් වාඩි වුණා. හැබැයි පේපර් එකේ තිබුණේ ප්‍රශ්න 2ක් විතරයි.